නිර්මාස් කිචන් YouTube channel එකට ඔයගොල්ලන්ව සාදරයෙන් පිළිගන්නවා. අද මම අරගෙන ආවෙලා තියෙන්නේ ගුලාබ් ජාමුන් හදාගන්න විදිහ. ඉතින් මම මේ ගුලාබ් ජාමුන් ටික හදාගන්න ඕන දේවල් description box එකේ දාලා තියෙනවා. මුලින්ම මම මේ වගේ භාජනයක් ලිපේ තියාගෙන ඒකට සීනි ටිකයි වතුර ටිකයි දාලා සීනි ටික දිය වෙනකම් මේ වගේ හැන්දකින් හොඳට කලවම් කර ගන්නවා. සීනි ටික දිය වුණාට පස්සේ මම එන සාල් ටිකයි රෝස් එසන්ස් ටිකයි දාලා ටික වෙලාවක් සීනි ටික උණු වෙන්න තියාගන්නවා. සීනි ටික නූල් ඇදෙනකන් තියාගන්න ඕනේ නැහැ. මේ වගේ සීනි එක උතුරගෙන එනකොට මම ලිප් ඔෆ් කරගන්නවා. දැන් මම මේ රුලන් ටික වැහෙනකම් මේ විදිහට වතුර දාලා මම මේක වහලා මේ විදිහට පැත්තකින් තියාගන්නවා. ඊට පස්සේ මේ වගේ භාජනයක් අරගෙන ඒකට පිටිකිරි ටිකයි පාම් පිටි ටිකයි දාගෙන බේකින් පවුඩර් ටිකක් දාගෙන ටිකක් මේ ටික කලවම් කරගන්නවා. දැන් මේ ටික කලවම් වුණාට පස්සේ බටර් ටිකක් දාලා මේ වගේ ඇඟිලි තුඩු වලින් හොඳට කලවම් කරගන්නවා. මේ විදිහට දැන් බටර් ටික කලවම් වුණාට පස්සේ රුලන් ටික දාගෙන ආයෙමත් කලවම් කරගන්න ඕනේ. රුලන් දාගන්නකොට මම දෙපාරකට දාලා තමයි කලවම් කරගන්නේ. ඕගොල්ලෝ රුලන් ටික එකපාරටම දාගන්න එපා. මොකද ඕගොල්ලෝ රුලන් ටිකට වතුර දාගන්නකොට වතුර වැඩි වෙලා තිබුණොත් රුලන් ටික එකපාරටම දැම්මොත් අපි මේ මිශ්‍රණය ගොඩාක් තියාරු වෙන්න පුළුවන්. ඉතින් හදිසියෙවත් එහෙම තෙත ගතිය වැඩි වුණොත් ඕගොල්ලෝ තව කිරිපිටි මේස හැන්දක් වගේ දාගෙන හොඳට කලවම් කරගන්න. දැන් රුලන් ටිකක් දාලා මේ වගේ කලවම් කරගත්තට පස්සේ මේ විදිහට තෙත ගතියට තමයි ගුලාබ් ජාමුන් මිශ්‍රණය තියෙන්න ඕනේ. දැන් මම මේ වගේ හැන්දක් අරගෙන මම ඒකේ බටර් ටිකක් ගාගෙන මේ වගේ කොටස් වලට වෙන් කර ගන්නවා. මම මේ වගේ කරන්නේ එක ප්‍රමාණයට බෝල ටික හදා ගන්න ඕනේ නිසා. ඉතින් ඕගලන්ට එකපාරම මේ මිශ්‍රණයෙන් ටික ටික අරන් බෝල හදා ගන්න උනත් පුළුවන්. දැන් මම වෙන් කරගත්ත කොටස් ටික මේ වගේ හොඳට අතින් මේ විදිහට බෝල කර ගන්නවා. මම දැන් මේ විදිහට බෝල කරගන්නකොට අතේ ඇලෙන්නේ නැති වෙන්න මේ මිශ්‍රණය පොඩ්ඩක් බටර් ටිකක් අතේ ගාගෙන තමයි මෙහෙම බෝල කරගන්නේ. දැන් මේ විදිහට ඔක්කොම බෝල කරගත්තාට පස්සේ මේ ටික බැද ගන්න මම භාජනයක් ලිපේ තියලා තෙල් ටිකක් මේ වගේ දාගන්නවා. ඉතින් අපිට මේ ගුලාබ් ජාමුන් ටික බැද ගන්න ගැඹුරු තෙල් ඕන වෙනවා. ඒ නිසා මේ වගේ තෙල් දාගන්නකොට ටිකක් වැඩිපුර දාගන්න. තව දෙයක් තමයි මේ ටික අපි බැද ගන්න ඕනේ අඩු ගින්දරේ. ඒ නිසා තෙල් ටික ලාවට රත් වීගෙන එනකොට මම ගුලාබ් ජාමුන් ටික මේ විදිහට දාගන්නවා. ගුලාබ් ජාමුන් ටික තෙල් එකට දාගත්තට පස්සේ මම මේ වගේ හැඳි මිටක් අරගෙන ගුලාබ් ජාමුන් ටික එහාට මෙහාට කලවම් කරගන්නවා. එතකොට අපි මේ ගුලාබ් ජාමුන් ඔක්කොම එකම පාටට අරගන්න පුළුවන්. ඉතින් ගින්දර වැඩි කරගන්න නැතුව මේ විදිහටම අඩු ගින්දරේ තියාගෙන ගුලාබ් ජාමුන් ටිකේ පාට එනකන් මේ වගේ එහාට මෙහාට කර කර බැද ගන්න. දැන් මේ වගේ ගුලාබ් ජාමුන් ටිකේ පාට ආවට පස්සේ අපි මේ ටික තෙල් එකෙන් අයින් කරගන්න ඕනේ. දැන් අපි කලින් හදාගෙන තියාගත්ත සීනි සිරප් එක ආයෙමත් මම ලිපේ තියලා මේ විදිහට ගුලාබ් ජාමුන් ටික සීනි සිරප් එකට දාලා ටික වෙලාවක් මේ විදිහට තියාගන්නවා. ඉතින් අපේ මේ සීනි සිරප් එක උණු වෙන්න තියෙනකොට අපි ගුලාබ් ජාමුන් ටික එකට දැම්මහම
හොඳට ගුලාබ් ජාමුන් වලට පැණි ටික උරා ගන්නවා. වැඩි වෙලාවක් තියාගන්න ඕනේ නැහැ. විනාඩියක් විතර මේක මේ විදිහට තියාගත්තට පස්සේ මම ලිප් ඕෆ් කරගන්නවා. දැන් මේ විදිහටම පැය 5ක් විතර මම මේ භාජනයේම ගුලාබ් ජාමුන් ටික පැණි උරා ගන්න තියාගන්නවා. මේ තියෙන්නේ මම හදාගත්ත ගුලාබ් ජාමුන් ටික. ඉතින් වැඩි වෙලාවක් යන්නේ නැතුව මේ වගේ ලස්සනට රසට අපිට ගුලාබ් ජාමුන් හදාගන්න පුළුවන්. මම දැන් ඕගලන්ට ගුලාබ් ජාමුන් එකක් කඩලා පෙන්නන්නම්. මේ බලන්න ඉතින් ඕගලන්ට පේනව නේද? හරිම සොෆ්ට් එකට ඇවිල්ලා තියෙනවා. ඒ විතරක් නෙවෙයි මේ ගුලාබ් ජාමුන් එක ඇතුළට හොඳට මේ විදිහට පැණි ටික උරාගෙන තියෙනවා. ඉතින් මේ ගුලාබ් ජාමුන් ටික ඕගලන්ට මේ වගේ වීදුරු බෝතලයකට හරි කප් එකකට හරි දාලා මේ විදිහට වහලා තියාගන්න පුළුවන්. ඕගොල්ලෝ මේ විදිහට දැන් ගුලාබ් ජාමුන් හදලා රස බලන්න. ඉතින් මගේ වීඩියෝ වලට ඔයගොල්ලෝ කැමති නම් මගේ channel එකත් subscribe කරලා තියාගන්න. ආයෙමත් මම මේ වගේ වීඩියෝ එකක් අරගෙන එන්නම්.